මේ peerගහේ 4 වෙනි කප්පාදුව කරන්න සූදානම් වෙන්නේ. මීට කලින් පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි කප්පාදුව කරා. බලන්න ඒ කප්පාදු තුනෙන් පස්සේ peerගහ ලස්සනට හැදිලා තියෙනවා. බලන්න අතු ටික ලස්සනටම හැදිලා තියෙනවා. ඉතින් මේ 4 වෙනි කප්පාදුවේදී බලාපොරොත්තු වෙන්නේ අනවශ්‍ය අතු ටික ඉවත් කරලා ගහේ හැඩය තවදුරටත් නිසියාකාරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිදි ගහ පුහුණු කිරීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. සහ ඊට අමතරව මේ ගසට ලබා දෙන පෝෂණය ඵලදායී අයුරින් ගසට ලැබෙන පරිදි මේ අතු ටික සකස් කර ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක මේ බීජ පැලයක්, ලේය කරපු පැලයක් නෙවෙයි. ඒක නිසා මේකේ පීදීම පොඩ්ඩක් පරක් වෙනවා. අවුරුදු 1කමාරක් දෙකත් අතර වගේ කාලයේදී අනිවාර්යයෙන් මේක පීදෙයි. ඉතින් මේ ගස පීදෙනකම්ම මම ඔබට විටින් විට මෙහි කරන නඩත්තුව පිළිබඳව වීඩියෝ ගෙන්නම්. ඉතින් ඔයාලා page එකත් එක්ක රැඳිලා ඉන්න. පුළුවන් අය කැමති අය follow කරන්න. මේ peer පැලේම සිටුවන තැන ඉඳලා පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි කප්පාදුව දක්වා පොහොර දැමීම සහ අනිකුත් නඩත්තු සියල්ලම වීඩියෝ කරලා ඒ වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම එක වීඩියෝ එකකට ඇතුළත් කරලා මම කලින් වීඩියෝ එකක් මේ page එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මම මේ වීඩියෝ එකත් එක්ක දාන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නම් බලන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ පේන විදියට මේ ගහේ නඩත්තුව කප්පාදුව සිදු කරලා අවශ්‍ය අතු ටික විතරක් තියාගෙන එම අතු වලින් තවත් අතු ලබා ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අනවශ්‍ය අතු එක්කම සියල්ල ඉවත් කරනවා. ඉතින් ඒ අතු ටික ඉවත් කරලා දාලා මේකට නැවත වරක් පොහොර යොදනවා. ඒ පොහොර යොදන අවස්ථාව වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඉතින් විශේෂයෙන්ම මේකෙදි මේ අතු කප්පාදු කිරීමේදී අතුවල දිග පාලනය තමයි බොහෝ විට මේ වීඩියෝ එකේදී සිදු වෙන්නේ. ඉතින් අනිත් චූටි සහ හොඳට වර්ධනය නොවුණු ලෙඩ රෝග තියෙන අතු ඉවත් කරන මෙන්න මේ වගේ පහළ අතුත් ඉවත් කරලා දානවා. මේව අවශ්‍ය වෙන්නේ නැහැ. අර ශක්තිමත්ව වර්ධනය වෙච්ච කඳන් වලින් එන අතු පමණයි මේ ඉදිරියට මේ ගහේ තියාගන්නේ. අනිත් සියලු අතු ඉවත් කරනවා. මේ බලන්න කප්පාදු කිරීමෙන් පස්සේ ගහ තියෙන විදිය. ඉතින් මේකට අපි පෝර කවය සකස් කරලා නැවතත් යාරමිලා ග්‍රෑම් 200ක් පමණ එකතු කරගන්නවා. නැත්තම් ගහේ වර්ධනය බාල වෙනවා අතු කප්පාදු කිරීමත් සමගම. ඉතින් යාරමිලා ග්‍රෑම් 200ක් පමණ මේ ගහ වට එකතු කරලා පස් වලින් ආවරණය කරන්න ඕනේ. නැත්තම් මේක හිරු එළියට නිරවරණය වුණොත් කොටස් හිරු එළිය සමග ප්‍රතික්‍රියා කරලා පෝෂක කොටස් ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා පස් වලින් ආවරණය කරලා ඊට උඩින් වසුනක් යොදලා ජලය එක් කර ගැනීම ප්‍රමාණවත්. වීඩියෝ එක හොඳ නම් page එක follow කරගෙන යන්න. මේ peerගහේ ඉදිරි නඩත්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු නැවතත් වීඩියෝ වලින් අරගෙන එන්නම්. එහෙනම් බොහොම ස්තුතියි.